YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ හැමෝම හැමදාම වගේ පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද මම ඔයගලන්ට පෙන්නන්නේ අපේ ගෙවල් වල ගොඩක් වෙලාවට අහක යන දෙයක් තමයි මේ සෑන්ඩ්විච් හදලා වටේ අපි කපනවානේ, කපලා වටේ ඉතුරු වෙන දාර ටික. මේ තියෙන්නේ ඒව තමයි. ඉතින් මම මේක ෆ්‍රිජ් එකේ දාලා සති 3ක් විතර එහෙමම තියෙන්න දුන්නා. නිකම්ම මේ භාජනයේම තියලා නිකම්ම තියලා තිබුණා. ඊට පස්සේ දැන් මේක සාමාන්‍යයෙන් අතින් කුඩු කරාම කුඩු වෙන ගානටම දැන් මේක ෆ්‍රිජ් එකේ වෙලා තිබුණේ. ඉතින් මම හිතුවා මේකෙන් කෑමක් හදලා බලන්න හරියයිද කියලාත් එක්ක. ඉතින් තෙල් ටිකක් ඉබේ තියලා රත් වෙනකොට මේ පාන් දාර සාමාන්‍ය කැලි වලට කඩලා දාලා බෙදගත්තා. මේක ගොඩාක් වෙලා බදින්න ඕනේ නැහැ. මොකද මේක හොඳටම වේලිලානේ තියෙන්නේ. සාමාන්‍ය රන්වන් පාටක් වෙනකොට බෙදලා ගන්න ඕනේ. නැත්නම් ඉක්මනටම මේක අඟුරු වෙන්න බලනවා. මගේ මේ පළවෙනි දාපු ටිකේ නම් තෙල් චුට්ටක් රත් වෙලා මදි නිසා පොඩ්ඩක් වෙලා තියාගන්න වෙනවා. හැබැයි දෙවෙනි පාර දාපු ටික දාලා හැන්දෙන් එහාට මෙහාට ගන්නකොට බැදිලා ඉවරයි. ඒක නිසා බදින්න ගොඩාක් පරිස්සමින් බදින්න, ගොඩාක් කල් කරගන්න එපා. එතකොට කරදරයක් වෙනවා. ඒක නිසා සාමාන්‍ය රන්වන් පාට වේක මේකට මේක බදලා අයින් කරගන්න ඕනේ. මේක ඇත්තටම කවදාවත් හදලා කාලා තිබ්බේ නෑ. කොහොමවත් කාලා තිබ්බේ නෑ. මම නිකන් හිතුවා මම හදුවේ. ඇත්තටම ගොඩාක් රසයි මේක. පාන් අර බැදිලා බැදුනහම ඒ තෙල් රසයි, ඒ සීනි, ඒ පාන් වල තියෙන ඒ දෙස හැමතේම එකතු වෙලා හරිම රසයි මේ පාන් පෙති නෙමෙයි පාන් වාටි බෙදලා. ඉතින් මම කියනවා ඔයාලටත් හදලා බලන්න. හදලා රස මට කියන්න. මොකද මම අලුතින් ගානක් හොයාගත්තොත් මම දැන් අනිවාර්යෙන් YouTube එකට අප්ලෝඩ් කරනවා. ඒක නිසා මාව subscribe කරන්න, like කරලා bell button එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඔයාලගේ experience උත් මාත් එක්ක බෙදා ගන්න එකතු වෙන්න මගේ channel එකත් එක්ක. මේ තියෙන්නේ මම අර දෙවෙනි සැරේට දාපු එක බලන්න මේක ඉක්මනටම බැදෙනවා. ඒ දැන් මේක බාන තරම මේ ප්‍රමාණයෙන් වගේ අපි බා ගන්න ඕනේ. නැත්නම් කරරස આવොත් අපි මේක හදන එකේ තේරුම්න්නේ කන්න බෑ. එතකොට මේ තියෙන්නේ මම සීරම බෙදගත්තට පස්සේ මෙන්න මේ ප්‍රමාණයකට බෙදගත්තාම හොඳටම ඇති. බලන්න මේක ගොඩාක් crispy. මෙහෙමත් කන්න පුළුවන්. මෙහෙමත් හරිම රසයි. මොකද බෙදලා තියෙන කාලක් නැවතුනස් වෙනස කන්න අකමැති වගේ නම් ඔයාලට පුළුවන් මිරිස් පොඩි මිරිස් එහෙම දාලා මේ ටිකට දාලා හොරාන් කරන්න. හැබැයි එහෙම කළා නම් අනිවාර්යයෙන්ම අපි මේක බාගත්තු ගමන්ම ඒ වැඩේ කරනවා. නැත්නම් ඒවා අර තෙල් එක්ක වේගුණාට පස්සේ පාන් වල ගෑවෙන්නේ නැහැ. ඒක එදලම කරන්න ඕනේ. ඊට පස්සේ මම සීනි ග්‍රෑම් 50යි වතුර ටිකකුයි ඒකට මම දාගත්තා වැනිලා ටික. වැනිලයි සීනි මේ ටික මික්ස් වෙලා පාන් වල දැවටුනාට පස්සේ පුදුම රසයි. ඒ රස ඉතින් මට රසයි කියන වරෙන් ඔයාලට ඒක පෙන්නන්න විදිහක් නෑ. ඇත්තටම ගොඩක් රසයි. මේක අපි මේ නූල් ඇදෙන පදම් එහෙම අවශ්‍ය නැහැ. මේක අපිට ඕනේ හොඳට සීනි ටික දිය වෙලා මේක මේ ටිකක් අර අතට තේරෙන බර ගතියක්. අන්න ඒ වෙනකොට පාන් ටික දාලා කලවම් කළාම සීනි ටික සේරම ඒකේ වටේ තැවරෙනවා. ඔයාලට මම පදම සාමාන්‍යයෙන් මට තේරෙන ප්‍රමාණයට කියලා දෙන්නම්. මොකද මමත් මේ පදම හරියටම කියන ඔයාලට තේරෙන්නේ නැති නිසා. මෙන්න මේ වගේ ඔයගලන්ට පේනව නේද? මෙන්න මේ වගේ පදමෙද්දී පාන් ටික දාගන්න ඕනේ.
පාන් ටික දාලා මේක ලිප දැම්ම ඔෆ් කරන්නේ නැහැ. ලිප ඔෆ් කරපු ගමන් සිංහල ගල්වන්න ගන්නවා. ඒක නිසා පාන් ටික දාලා මේ පාන් ටිකේ හැම එකේම ටික හොඳට දැවටෙන්න එහාට මෙහාට කලවම් කරන්න ඕනේ. කලවම් කළාම හොඳට පාන් වල මේ පැණි මිශ්‍රණය කෑරෙනවා. ඊට පස්සේ තමයි අපි ලිප ඕෆ් කරලා කලවම් කරන්න ඕනේ. එතකොට ගානට අර උඩින්ම සීනි ටික ගෑවිලා ඒක හොඳට ගල් වෙනවා. ගල් වෙනවම මේක නිකම්ම බෝතලයකට හරි දාලා තියාගන්න එහෙකට කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනව නේද දැන් මේ සීනි සාමාන්‍යයෙන් ටිකක් අර ඇලිලා වගේ තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ විදිහට තමයි වෙන්න ඕනි. මේක ටිකක් කාල් ගන්න ඕනේ. දැන් මේ කාල් නොගෑවත් ප්‍රශ්නයක් නෑ. මොකද මේවා ගැලවෙනවා කොහොමවත්. ඒ වුණාට මම මේ ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා කාල් ගෑගත්තා. ඇත්තටම මේක හරම රසවත් කෑමක්. මම ඔයගලන්ට කියන්නේ අනිවාර්යෙන්ම හදලා බලන්න. මේක පාන් වාගෙමයි කියලාත් අවශ්‍ය නැහැ. පාන් වලින් උනත් මේක කර හැකි. පාන් පොඩි කෑලි වලට කපලා ෆ්‍රිජ් එකේ වේලගෙන මේ විදිහටම කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලා පැණි රසට කන්න කැමති නැත්නම් මිරිස් කුඩු එහෙම හදලා දාලා බලන්න. ඒකත් රසයි. මේක මට නම් මේ ක්‍රමේ තමයි ගොඩක් රස. මොකද මම ආස පැණි රස කන්නනේ. සමහරක් අය පැණි රස කන්න කැමති නෑ. එහෙම අයට පුළුවන් මිරිස් කුඩු දාලා කන්න. මම මිරිස් කුඩු දාලා නම් මේක හැටියට බැන්නේ නෑ. මම දන්නවා අනිවාර්යෙන් මිරිස් කුඩු කන්නවා. මේක හරිම රසයි කියලා. ඉතින් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා මගේ channel එකත් එක්ක කවුරුන් කියලා. ඉතින් මගේ වීඩියෝ එක බලලා ඔයාලට බොහොම ස්තුතියි. මාව subscribe කරලා තියාගන්න.